පුංචි පැංචි අයිබෝන් නකේෂා සුබ දැසනක් වලට අයිබෝන් දුම්ෂි ඔයාට එතෙන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නේ ඔයාට කියන්න පුළුවන්ද සතියේ දවස් කීයක් තියෙනවද කියලා 7යි නේද ඔව් ඔයා හරියටම හරි ඒක ඔයාට කියන්න පුළුවන්ද ඒ දවස් 7 සුන්දරම දවස කවද්ද කියලා අපොයි පුළුවන් එහෙනම් කියමු බලන්න අයියෝ දුම්ෂි ඉරිදනේ ඇත්තම යකේෂා ඔයා කිව්වා හරියටම හරි ඉරිද තමයි අපිට තියෙන සුන්දරම දවස ඒ පාන්දරේම පුංචි පැංචි අපිත් එක්ක එකතු වෙලා අපේ පුංචි යාළුවෝ නිසානේ ඔව් දුම්ෂි එහෙනම් ඉතින් අපේ පුංචි පැංචි වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අපේ පුංචි යාළුවන්ව අපි තමත් ආදරෙන් සාදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා ආයිබෝවන් අපේ පුංචි පැංචි යාළුවෝ හැමෝටම ඉතින් දුම්ෂි අද ඔයා මුලින්ම අපේ පුංචි යාළුවන්ට මොනවද අරගෙන යන්න හිතන් ඉන්නේ යාළුවන්ට දෙන්න නේද අපේ ආච්චිවත් හිටියනම් ඒ මොකටද දුම්ෂි ඔයා හදන්නේ අපේ පුංචි යාළුවන්ට ඔයාලගේ ආච්චිව දෙන්නද නෑ අපේ ආච්චි දන්නවනේ රසමරත කතා ඉතින් එයාට කියන රස කතාවක් අපේ යාළුවන්ට කියලා දෙන්න පුළුවන් අයියෝ දුම්ෂි රසමරස කතා කියන්නේ ඔයාලගේ ආච්චි මොනිදානේ ඇයි වෙන කවුරු හරි නේද ඇයි ඔයාලට මතක නැති වුණාද අපේ හරි මාමයි බැරි මාමයි ඒකත් ඇත්ත තමයි එහෙනම් අපි යමු හරි මාමයි බැරි මාමයි හමු වෙන්න මේ තමයි පුංචි පැංචි කතන්දර ගෙදර හරි මම තමයි බැරි ඔන්න ඉතින් අද අපි කියලා දෙන්න හදන්නේ නරියෙක් සහ තව මොකෙක් හරි එක්ක කියන කතාවක් තමයි අද අපි කියන්නේ. මොකෙක් හරි එක්ක කියලා කියන්නේ මේ කතාව පටන් ගත්තා නම් ඉවරට හරියට කියන්නේ. තව මොකෙක් හරි එක්ක කියලා කියන කතාව ඉවර කරන්නේ නෑ. ඔයාගේ කතා හැමදාම ඉතින් නරියෙක් සහ තව කවුරු හරි. නරියෙක් සහ මොකක් හරි. තව නරියෙක් හරි මොකක් හරි. හැමදාම ඉතින් ඔය කතාවේ නරියෙක් ඉන්නවා. මේ කතාවෙත් අනිවාර්යෙන් නරියෙක් එක්ක. මේ කතාවේ ඉන්නවනේ එක්දා ඉන්නවා. අයියන්න බලන්න මේ කතාවේ නරියෙක් ඉන්නවා. අනිත් කතාව මොකද්ද කියලා හිතාගන්න බැරුණා. හරි අපි බලමු. ඔන්න මේ කතාවේ හිටියා නරියෙක්. හැබැයි ඔන්න හැමදාම අපි කියන්නේ නරියා කපටි කියලානේ. අද කතාවේ නරියා ටිකක් කපටි ඇති. හැබැයි ටිකක් මෝඩ වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේක හරියා. ඔව්. බලමු බලන්න. හැම කතාවක අපි කියන්නේ නරියා හරි කපටි කියලානේ. ඔව්. අද කතාවේ නරියා ටිකක් මෝඩ වෙච්ච. ඔන්න එකමත් එක රටක් හිටියා නරියෙක්. මේ නරියට එදා බඩගිනි වුණා. නරියට එදා විතරමද බඩගිනි වුණේ? ඒක වෙන්දර බඩගිනි වෙන්නේ නැද්ද නරියට? වෙනදට බඩගිනි වෙනවා ඇති. අපි දැන් මේ කතා කරන දවසේ අද දවසේ ආයෙත් බඩගිනි වුණා. බඩගිනි වුණා. ඒක උදේට මොකක් කාලානේ? කාලානේ. හැමතැනම ඇවිල්ලා මෙයාට කෑමක් එව්ව හම්බුනේ නෑ. ලොකු බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. එයාට ටිකක් අර බඩගිනි වුණා අපිට ඇඟත් පොඩ්ඩක් මහන්සි වෙනවා නේ. යා ටිකක් හිමින් සැරේ ටින් මොනවාදනේ දාන සද්ද නෝ ඒ කියන්නේ යාළුවෝ කම්බෝරද මොකද්ද සද්දයක් දානකොට ඒක ටිකක් ගැළපෙන විදිහට දාන්න නරියෙක් ටින් මොනවාද කොහොමද කියන්නේ එයා මට අර බඩි කියන ටිකක් මහන්සි බඩි කියන්නේ ටින් කම්බෝරු අර කොහොම හරි යා හිමින් සැරේ ඇවිදින්න ආව මහන්සි ඔන්න ඇවිදගෙන එනකොට මෙයා දැක්කා ඈත තියෙන කළු පාටට ගල් ගෙඩියක්. ගල් ගෙඩියක් තිබුණා කියලා කියන්නේ නේ බඩි කින්නට ගල් ගෙඩියක් දැක්කම සතුටු හිතනවද? ඒක දැක්කම ගල් ගෙඩිය කන්න පුළුවන්. පාටට වෙනවා දකින්න. ඉතින් ගල් ගෙඩිය විතරක් තියෙන කළු පාට. අපේ කළු පාට සතෙක් හිටියා. එයාට කන්න පුළුවන් සතෙක් හිටිය කළු පාටේ. කවුද? කළු පාට සත්තු ගෝරිල්ලේ. ගෝරිල්ල විතරයි කළු පාට ඉන්නේ. ගෝරිල්ලෙක් එක පාට අල්ලගෙන නදියට කන්න බෑනේ. ගෝරිල්ල ලොකුයි නදිය පොඩි නදියට ගෝරිල්ලෙක් කලන කන්න බෑනේ. යා ගැරපොත්තේ. ගැරපොත්තු කොහෙද නේ? ගැරපොත්තු කනවද නරි? අන නැති බෙබේ උඩට. මම ඉපිරෙන්න කන එකයි පුටි ගැරපොත්තු සූටිනේ. මොකෙන්ද කළු පාට? ඔන්න දැක්කා. ඉතින් ඉන්නේ කොහොමද කන්නේ අර කඩුවක කඩුවක මොකද කියන්නේ බා? ඒ වුණාට දැන් නරියා ගියා ඔන්න ඉබ්බලකට. හැබැයි ඉබ්බ දැක්ක නරියා ඉබ්බලකට එනවා කියලා. සුගරන් ඉබ්බ පුද්ගල ඔලුව ගත්තකොට කකුල් හතරක් ගත්ත පුද්ගල ඔන්න දැන් ඉන්නව ගලක් වල. ගලකගේ ඉන්නවා. නැත්නම් නරියා කනවනේ. නරියා දැන් ළඟට ආවා. බලුවා මෙහෙම බැලුවා.
මෙහෙම බැලුවා ඉබ්බ ඇතුලේ අල්ලුව කටේ එක පැත්තකින් හයිය කන්න බෑ අනිත් පැත්තෙන් අල්ලුවා බෑ ඉබ්බව එහෙම කන්න බෑ කටුනේ අනිත් පැත්තෙන් අල්ලලා බෑ කන්න බෑ දැන් ඉබ්බ ඇතුලේ කල්පනා කරනවා කපටි නරියා මාව කන්න තමයි මේ හදන්නේ ඉබ්බට උණ්ඩ අදහස මොකද්ද ඔන්න දැන් ඉබ්බා ඇතුලේ ඉඳලා කතා කරනවා නරිරාලේ මොකද මාව කන්නද හදන්නේ මම කන්න අදහසකුත් නෑ හැබැයි මට ලොකු බඩගින්නක් නම් තියෙනවා මට ඉතින් මාව කන්න තිබ්බොත් ඉතින් හොඳයි ඒ වුණාට නරිරාලේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ දැන් නරිරාලේ එක පැත්තකින් මගේ කටුවෙන් අල්ලලා බැලුවානේ දත්වලින්. ඔව් මං අල්ලලා බැලුවා. කන්න බෑ. අයියයි. අනික මේ ඉර නැගින රස්නේ වෙලාවනේ. ඒ වෙලාවට කොහොමද වගේ කටු ටික හයියයි. එහෙනම් මං දැන් මොකද්ද කරන්න ඕන? ඔයාව කන්න ඕන නම් ඒකට තියෙනවා හොඳම දෙයක් කරන්න. මොකද්ද? අර එහා පැත්තේ විලක් තියෙන්නේ. ඔව් විලක් තියෙනවා. අන්නේ විලට මාව ගිහින් දාන්න ගියාම ගිහින් දාලා කටුව පෙඟෙනකම් ඉන්න. මම දන්න ඔයා ඔය කරන්න හදන්නේ මොකද්ද කියලා. මොකද්ද? මම ඔයාව විලට ගිහින් දාපු ගමන් ඔයා පීඩලා නයයි යන්නේ. හරි. නරිරාල්ගෙන් ඔච්චරම සැකයක් තියෙනවා නම් මාව ගිහිල්ලා විලට දාලා මගේ පිට උඩින් කකුල තියාගෙන ඉන්නකෝ. ඒක නම් හොඳ අදහසක්. මම එනම් ඔයාව ගිහිල්ලා ජොබ් ගාලා විලට දාලා දුදුස් කාලා කකුල තියාගෙන ඉන්න. ජොබ් ගාලා දාලා නෑ දුදුස් ගාලා කකුල තියන කියලා ඔන්න එහෙම කියලා අර විලට ගිහින් දාලා උඩින් කකුලක් තියාගෙන දැන් ඔන්න ඉන්නවා. දැන් ටික වෙලාවක් ගියා. දැන් නරියට හරිම කුතුහලයි. දැන් පෙඟිලාද විනාඩි අහනවා. දැන් ඇති වෙයිද පෙඟිලා? දැන් නම් නරිරාලේ මගේ කටුව හොඳටම පෙඟිලා තියෙනවා. නියමයි. ඒ කියන්නේ මට දැන් කන්න පුළුවන් නේද ඔයා? හැබැයි පොඩි කොස්සක්. කොස්සු කොහෙද ඔයා මේකට නමේ? මං ඉදල් කොස්සු දෙන්න කියලා කිව්වේ නෑනේ. මොනවද ඔයා කියන්නේ? මට ඕනවා කන්න. කොස්සක් කියලා කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි නරිරාලේ පොඩි කොස්සක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. හරියට හරි. ඔයා ඔය කකුල තියාගෙන ඉන්න තර තියෙන්නේ. ඔව්. එතන පොඩ්ඩක් පෙඟිලා මදි. එහෙනම් මම දැන් මොකද කරන්නේ? කකුල පොඩ්ඩක් උඩට ගත්තනම් එතනත් පෙඟෙනකන් ඉන්න පුළුවන්. ඒක හොඳ අදහසක්. එහෙනම් ඔන්න මම කකුල උඩට ගන්නවා. හරි. දිගිදිගිස් කියන්නේ මොකද? කකුල ගත්ත විතරයි ඉබ්බා. අයියෝ ඉබ්බා ගියා. නරියට එතකොට ඉබ්බව කන්න බැරි වුණා. ඉබ්බට මේ ගොඩබිමේදී හිමින් සැරේ ගියාට වතුර දිහාට හයියෙන් తీරලා යන්න පුළුවන්. කකුල ඉස්සුවා විතරයි ඉබ්බා ගියා. ඉබ්බා ඈතට ගියා. නරියා මෝඩ වුණා. ඔන්න එයා අර විලේ හා පැත්තට ගිහිල්ලා කොහොමද කපටි නරියා මාව කන්න නේද හැදුවේ? හැමදාම කපටි වෙන නරියට අද මගෙත් එක්කනම් කපටිකම් කරන්න බැරි වුණා. අයියෝ මම වෙන මොකටද වැඩක් කරේ? මට ඔයාව වෙන විදියකට කන්න තිබුණානේ. මම ඔයා කියන දේ ඇහුවනේ මම රැවටුණා. නරිය අන්න එහෙම කියලා ගොඩාක් පසුතැවිලි වුණා. හැමදාම මේ නරිය කපටි වැඩ නරි මිනිස්සුන්ට කරන්නේ. හැබැයි ඔන්න අද ඉබ්බට නරිය පෙරදුනා. නරියා කරහද වෙලා දුකින් ගෙදර ගියා. බඩිකින්නෙම යන්න ගියා. උදේ ඉඳන් මුකුත් කෑවේ නෑ වගේම අර අතට අල්ලගත්ත දේ යාට කටුන් දාගන්න බැරි වුණා. ඔන්න ඔබට පස්සාදුල්ලුම සරිලා තියෙනවා. ඉබ්බදියට දැන්වහම ඇන්නේ වේ කියලා. හරියට හරි. ඉතින් ඔන්න අද දවසේ කියලා දුන්නේ ඉබ්බගේ නරියගේ කතාව. ඉබ්බදියට දැම්මම ඇන්නේ වේ කිව්වා වගේ කියන කතාව. එහෙනම් ආයෙ දවසක ලස්සන කතාවක් අරන් එන්නම්. හැමෝටම සුබ දවසක්. මම තමයි ගරි. ඉතින් දුනුසී අපි හරි මාමගේ බැරි මාමගේ ලස්සන කතන්දරයකුත් බැලලා ආපු එකේ අපි අපිට පුංචි
බ්‍රේක් එකකට. එහෙනම් අපේ පුංචි යාළුවෝ ඔහොමම ඉන්න. අපි පුංචි විරාමයකට ගෙනින් යනවා. මේ තමයි පුංචි පැංචි බ්‍රේක් ටයිම්. පුංචි පැංචි කවුලක් කියන්නේ ජර්මල්